ඔයාලා ගොඩාක් කමෙන්ට්ස් දාලා තිබ්බා මගේ සන්ස්ක්‍රීන් වීඩියෝ එකට. ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා ඔයිලි වෙනවද, ග්‍රීසි වෙනවද, වයිට් කාස්ට් එකක් හිටිනවද? ඉතින් මේ හැම ප්‍රශ්නයකටම අද උත්තර අරගෙන තමයි මම ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා දිගටම වීඩියෝ එක බලන්න. ඉතින් මම කිව්වා වගේම මේ සන්ස්ක්‍රීන් එක 50+ සන්ස්ක්‍රීන් එකක්. ඒ වගේම තමයි මම ඩේලි යූස් කරන සන්ස්ක්‍රීන් එකක්. ඉතින් ඔයාලට තිබ්බ ප්‍රශ්න තමයි මේක ඔයිලි වෙනවද, එහෙම නැත්නම් මේක ග්‍රීසි වෙනවද කියලා. ඉතින් එහෙම වෙනවනම් කවුරු හරි මේක යූස් කරන කෙනෙක්ට එහෙම වෙනවා මම කමෙන්ට්ස් එකක් දැක්කා. ඒකට හේතුව තමයි අපි මේක යූස් කරන්නේ වැරදි විදිහට. මේක විතරක් නෙවෙයි අපි ඕනම සන්ස්ක්‍රීන් එකක් යූස් කරන්නේ වැරදි විදිහට. ඉතින් අපි සන්ස්ක්‍රීන් ඇප්ලයි කරන්න කලින් අපි අනිවාර්යයෙන්ම අපි ස්කින් කෙයාර් රූටින් එක ෆලෝ කරනවා. ඉතින් ස්කින් කෙයාර් රූටින් එක ගැන කතා කරද්දී සන්ස්ක්‍රීන් වලට කලින් අපි අනිවාර්යයෙන්ම මොයිස්චරයිසර් එකක් ඇප්ලයි කරනවා. ඉතින් මොයිස්චරයිසර් එක ඇප්ලයි කරපු ගමන් අපි සන්ස්ක්‍රීන් එක ඇප්ලයි කරොත් මොයිස්චරයිසර් එකයි අපේ සන්ස්ක්‍රීන් එකයි දෙකම එකට බ්ලෙන්ඩ් වෙනවා. එකට මික්ස් වුණාම තමයි ඔයිලි වෙන්නේ, ග්‍රීසි වෙන්නේ, වයිට් කාස්ට් එකක් හිටින්නේ. ඒ වගේම සමහර වෙලාවට ඒකේ තියෙන කෙමිකල් රියැක්ට්ස් ඉඳලා අපේ ස්කින් එකේ පිම්පල්ස් එන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. හැබැයි අපි නොදැනුවත්ව කරන දේවල් හින්දා තමයි මේ වගේ දේවල් වෙන්නේ. ඉතින් ඔයා මොයිස්චරයිසර් එකක් ඇප්ලයි කරනවා නම් සන්ස්ක්‍රීන් ඇප්ලයි කරන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම විනාඩි 8ක් 10ක් අතර ඒ කියන්නේ ස්කින් එක හොඳට ඔයාගේ මොයිස්චරයිසර් එක ඇප්ලයි වෙනකන් ඉඳලා තමයි ඔයා සන්ස්ක්‍රීන් එක ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් මේ වෙද්දි දැන් වෙලාව දවල් 12ට විතරක් ඇති. මම දැන් මේ සන්ස්ක්‍රීන් එක ඇප්ලයි කරලා ඉන්නේ. හැබැයි මගේ මූණේ කිසිම ඔයිලි ගතියක්, කිසිම ග්‍රීසි ගතියක් නැහැ. මගේ මූණ, මගේ ස්කින් එක හොඳට තියෙනවා. ඒ වගේම මම මේක ඩේලි යූස් කරනවා. මම ඩේලි මට තියෙන ටයිට් ස්කෙඩියුල් එකත් එක්ක මම ළමයිත් එක්ක ගොඩක් වැඩ කරනවා. ඉතින් මට මේකේ කිසිම ප්‍රශ්නයක් කළා නැහැ. කියන්නේ මම හිතන්නේ කාටවත් ප්‍රශ්නයක් වෙයි කියලා. ඒ වගේම තව අහලා තිබ්බා හැම ස්කින් ටයිප් එකකට මේක යූස් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේක all skin type sunscreen එකක්. මේක ඔයාලට මොන ස්කින් ටයිප් එක තිබ්බත් යූස් කරන්න පුළුවන්. ඉතින් තව මොන හරි ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම කිව්වා වගේම අනිවාර්යෙන් මොයිස්චරයිසර් ඇප්ලයි කරලා විනාඩි 10ක් විතර ඉඳලා මේක ඇප්ලයි කරන්න. මේක ඕනම වයසක කෙනෙකුට highly recommended. ඉතින් ඔයාලත් යූස් කරලා මට කියන්නේ ඒ විතරක් නෙමෙයි අන්න මේක යූස් කරන ඔයාලට මගේ link එක හරහා ගියොත් අනිවාර්යයෙන්ම 5% discount එකක් ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලා purchase කරන්න හිතන් ඉන්නවා නම් ඔන්න ඔයාලට මං ගන්න දෙන offer එකක්. කියලා හිතා ගන්නකො. එහෙනම් thank you වීඩියෝ එක ඉවරනකම් බලන්න. bye